මේ ගාන පුතා 2017 ලෙවල් 29 වෙනි ගාන. හරිද? මේ මෙන්න සමචතුරාස්‍රයන්නේ මෙතන දාන q මේක a මෙතන දාන q මේක b. ඔව් මෙතන දාන q මේක d මෙතන දාන q මේක c. මෙන්න මෙහෙම විකර්ණ ඡේදන වෙන ලක්ෂය මොකද්ද? විකර්ණ ඡේදනය වෙන ලක්ෂය මේක මේක p ලක්ෂය. හරි. දැන් බලන්න ධන q ආරෝපණ හතරක් රූපෙපෙන ඇතුළේ චලිත විය හැකි ඍණ q ආරෝපණයක් සහිත අංශුවක් මෙතන තියෙනවා. ඒතර ඔයා දන්නවා හොඳටම මේ හතරෙන්ම එන බල මූ මත සමානයි. මෙයා මගින් මෙහෙට අදිනවා, මෙයා මගින් මෙහෙට අදිනවා, මෙයා මගින් මෙහෙට අදිනවා, මෙයා මගින් මෙහෙට අදිනවා. සමතුලිතව ඉන්න ඍණ q ආරෝපණය. ඊට පස්සේ කියනවා a හා b අති ආරෝපණ දෙක එකපාරටම අතුරු දහන් වෙනවා. ඔන්න අතුරු දහන් වුණා. හරි? දැන් ඉතුරු වෙන්නේ මූයිනේ. මෙයා අදිනවා මෙහාට. මෙයා අදිනවා මෙහාට. ඒ බල සමාන බව තේරෙනවද? ඒ බල සමානයි. මොකද ආරෝපණ සමානයි, දුර සමානයි. මේ බල දෙකෙන් සම්ප්‍රයුක්තය කොහාට එන්නේ? ලොවෙත් මෙහාට එන්නේ. p ලක්ෂය දෙසට එන්නේ. මේ හරියට ආව සම්ප්‍රයුක්තය කොහාට එන්නේ? එතකොට මේ හරියට මේ ආරෝපණය මෙහෙට ආවයි කියන්නේ දැන්. එතකොට බලය දෙන්නේ ඔහොම. හරි? එතකොට සම්ප්‍රයුක්ත බලය තේරුම් ගත්තද? සම්ප්‍රයුක්ත බලය මෙහාට. හරිනේ? එතකොට මිතුර එතකොට මෙතෙන්ට එනකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට ඌ සම්ප්‍රයුක්ත බලයක් යටතේ ත්වරණය වේගන එන්නේ. ඇවිල්ලා මෙතෙන්ට එනකොට ලොකු ප්‍රවේගයක් තියෙනවා. හැබැයි මෙතෙන්ට ආවහම මෙයාගෙන් මෙහෙට අදිනවා, මෙයාගෙන් මෙහෙට අදිනවා. සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. සමාන බල වලින් අදින්නේ. තේරුම් ගත්තද පුතේ? එතකොට ලොකු මෙතෙන්ට එනකොට ත්වරණයක් නැහැ. හැබැයි මේ හරියේ ත්වරණ වේගන ඇවිල්ලා ලොකු ප්‍රවේගයක් මෙතනට තියෙනවා. ඊට මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් ඒ ප්‍රවේගය නිසා මෙහෙට ගමන් කරාම මේ හරියට මොකද වෙන්නේ? මේ හරියට යනකොට මෙහෙම බලය දෙන්නේ. හරි? ඒ බලයෙන් සම්ප්‍රයුක්තය දෙන්නේ මෙහෙට. ඒ කියන්නේ මෙතනින් එහාට යන ස්ලෝ වෙවි. මේ වගේම ඒ කියන්නේ මීට සමාන දුරක්ම මේ ටිකේ ගිහිල්ලා නතර වෙනවා. නතර වෙලා නිකන් ඉන්නවද? නෑ. ආයි එනවා. ආයි මෙහෙම. ඔව් සරල චලිත නෙමෙයි. සරල අනුවර්තී චලිතය දෙන්නම් ඉතා කුඩා විස්තර වලට විතරයි ඔට්ටු. දෝලන චලිතයක් තියෙනවා. හරි? සරල අනුවර්තය නෙමෙයි. හරි? දෝලන චලිතයක් තියෙනවා. ඊට පස්සේ මිත්‍රා මේ අපි බලමු ඒ OP දිශාවට ත්වරණය වීමට පටන් ගනි. හරි. OP හරි. P දී අංශයේ වේගය උපරිම වේග හරි. මෙතෙන්ට එනකම්ම ත්වරණය වේගන එන්නේ. මෙතෙන්දී උපරිමයි. එතනින් පස්සේ මන්දනේ යන්නේ. එතන ආයි ප්‍රවේග අඩු වෙමින් යන්නේ. පුතාට තේරෙනවද? හරි. ඊළඟ සීන්ස් එක. මොකද ඊළඟ සීන්ස් එක? O සිට P ට ළඟා වූ පසු එය OP විශාලත්වය තවත් දුරක් OP දිශාව ඔස්සේ ගමන් කරයි. මේ දුරට සමාන දුරක් මෙහෙම යනලු. හරි. ගිහිල්ලා තමයි අතර වෙන්නේ. ඊට පස්සේ සෑම විටම P දී ඒට උපරිම ත්වරණය ඇත. අමුබොරු මෙතෙන් තියෙන්නේ උපරිම ප්‍රවේගය අවම ත්වරණය. කියන්නේ ත්වරණයේ විශාලත්වය අඩුයි බිඳුවයි මෙතන ත්වරණය. ඒ නිසා මිතුර ඒ නැවතත් ඕට අපස් මෙවන එක හරි මෙහෙම ගින් ආයෙ හොම වෙවි තියෙනවා. හරි. ශක්ති හානියක් නැත්නම්. එහෙනම් උත්තරේ 4. අඩෝ හිනලේ තියෙන බලන් යනකොට ඒක කනේ